හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ টොප් අප් කරන එකේ වැදගත්කම සහ টොප් අප් කරන එක හොඳද නරකද කියලා තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ. ඉතින් පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න. මොකද ඔයාගේ ජීවිතයට සහ අජීවිතයට වැදගත් වෙන මේ වීඩියෝ එක ඉතින් ගොඩක් වයිරල් වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මෙච්චර කාලයකට කවුරුත් මේ වගේ වීඩියෝ එකක් කරලා නැහැ. ඉතින් මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් කරන්න. මොකද කියනවා නම් ගොඩක් කොල්ලෝ හරිද ගොඩක් කොල්ලෝ টොප් අප් සෙලර්ස්ලා රවට්ටගෙන මේ වගේ දේවල් කරනවා. ඉතින් මම කියන්නේ හැමෝම කරනවා කියලා. ඉතින් බලු වැඩ ඉතින් ඇත්තටම කියනවා නම් පොඩි කොල්ලෝ මහන්සියලා টොප් අප් කරන ඒවා මහන්සියලා එකතු කරන ඒවා ගේම් එකකට වියදම් කරන්න හදන ගැන ඒක මට එහෙන දුකක් තියෙන. ඒක නිසා ඉතින් මම මේක ගැන කියන්න හිතුවා හරිද. ඉතින් මෙහෙම හරිද මල්ලි ඔයාගේ ඔයා හම්බ කරන්නේ නැහැ නේ බා. ඔයා ඇත්තටම හම්බ කරන්නේ නැහැ. ඔයා මේ බොරු කියලා කන්න දීපු සල්ලි ඒවා කියලා මේව කරාට ඔයා ඇත්තටම හම්බ කරන්නේ නැහැ. ඔයාට කන්න දුන්නා නම් සල්ලි අවුලක් නැහැ හරිද. ඉතින් කන්න දෙන්න බං 12000 15000 දෙන්නේ නැහැ නේ බා. හරිද. කන්න දෙන්න 12000 15000 දෙන්නේ නැහැ හරිද. එතකොට මේ කොහෙන්ද 12000 15000 හරිද. තව දෙයක් මේ ඔය සල්ලි හොරකම් කරපු මිනිස්සු හරිද. සල්ලි හොරකම් කරපු මිනිස්සු ඇවිල්ලා ඉවරලා මටත් අය ඔය එක එකම එහෙම ඇවිල්ලා බනිනවා. මං දන්නෙත් නෑ හරිද. මං දන්නෙත් නෑ මං නොකරපු වැරද්දකට මට බනිනවා. මං මොනව කරන්නද බා. මට දාලා ඉවරලා සල්ලි හරිද. টොප් අප් එකක් දාලා ඉවරයි මගේ සල්ලි ටික දාන්න ඕනේ. ඉතින් මම මොනව කරන්නද කියහන්. මෙහෙම හරිද. මේ ඔයගොල්ලන්ට මේ සල්ලි ඒ කියන්නේ සල්ලි හරියට පාවිච්චි කරන විදිය දන්නේ නැහැ හරිද මල්ලි. ඔය එක රුපියලක් හම්බ කරන්න හින කට්ටක් ගන්න වෙනවා. ඔබ එක මේ හම්බ කරපු දවසක් තමයි දන්නේ හරිද. එතකොට මෙහෙම හරිද টොප් අප් කරන එකේ වාසියක් තියෙනවා. ඔයාලට ගේම් එකේ කැපිලා පෙනෙන්න පුළුවන්. තව YouTube TikTok එහෙම කරනවා නම් උඹලට මතක ඇති දැන් මේ වීඩියෝ ටික නෑ. ඉස්සර මම টොප් අප් කරලා වීඩියෝ දැම්ම 5000 ගණන් 10000 ගණන් බලන කාලයක් තිබුණා හරිද. දැන් ඒ කාලේ මං හිතන විදිහට නෑ. මොකද දැන් ගොඩක් පිරිසක් টොප් අප් කරන නිසා හරිද. දැන් ඉවෙන්ට් කරකවන ඒවා ඉතර මිනිස්සු බලන්න කැමති නෑ. එයාට වැදගත් වෙන දේ බලන්න තමයි එයා කැමති හරිද. ඉතින් මේ දැන් මම දැකලා තියෙනවා ගේම් එක ලස්සනට ප්ලේ කරන ගොඩක් ලස්සන කොල්ලෝ හරිද. ගොඩක් ලස්සන කොල්ලෝ টොප් අප් කරන්නේ. උන්ට හොඳට ප්ලේයින් තියෙනවා හරිද. මේ අන්න ඒ වගේ වියම්පම් මේ එක්ක වියදම් කරන්න කියන්නේ එක්ක මේ ඔබට මේ විකුණන්න පුළුවන් account එකක් ගනි. টොප් අප් කරන්න අපරාධ බං. මේ එහෙම වියදම් කරලා මේ টොප් අප් කරන්න පුළුවන් විදිහට හොඳ account එකක් කරන් টොප් අප් කරා නම් අන්න සුපිරි වැඩේ. මොකද බරම අවුල මොකද මේ ඔය සල්ලි නිකන් නාස්ති වෙනවා. টොප් අප් කරනවා කියන්නේ මේ නිකන් බොරු වැඩක් හරිද. ඊට වැඩිය හොඳයි මේ තමන් ඔය ඉංගන්නෙට මොනවා හරි නැත්නම් බලු කපුටු දානයක් හරි දුන්නා නම් හරිද. ඒක වෙනම කතාවක් හරිද. දැන් ඔයා හිතන්නකෝ ඔයා 80000ක টොප් අප් කරනවා. 80000ක টොප් අප් කරලා ඩයමන්ඩ් 30000ක් වගේ පොඩි ගාණක් තමයි එන්නේ හරිද. ඔයා 80000ක account එකක් ගත්තත් ඔයාට පුළුවන් ලක්ෂ 5ක වගේ টොප් අප් කරපු account එකක් ගන්න. ඒ වගේ එකක් ගන්නවද මේ නැද්ද කියලා ඉතින් ඔයාම තමයි හිතන්න ඕනේ. টොප් අප් කරන අයට පුළුවන් ඕන්න টොප් අප් කරන්න. මොකද STD දැන් টොප් account එහෙම තියෙන කට්ටිය දවසට 10000 ලක්ෂේ දෙක টොප් අප් කරනවා හරිද. ඒක උඹට කරන්න බෑනේ. ඉතින් ඒකට සොලියුෂන් එකක් විදිහට දැන් පොඩි උන් ගන්න බය account මොකක්ද දන්නවද? දැන් හැම තැනම හොරු හරිද. හැම තැනම හොරු. ඉතින් අපේ ස්ටෝර් එකෙන් ගොඩ කාලයක් නවත්තලා තිබුණා. මොකද බර කේස් වගේක් ගිහින් මේ අර මාර්යා IT කියලා එකක් කිරියා මතකද? ඌ ඉතින් account ඒ කාලේ හරිද. ඒ කාලේ පන්නපු ඉතින් මටත් මතක නැහැ. පොඩි උන්ගේ මේ 5000 බං ඉස්සේ ඊට පස්සේ මේ මොකද්ද අපි ඔය ලොකු YouTube කෙනෙක් එක කතා කරගෙන ඔහුගේ channel එකට කෙලෙව්වා හරිද. දැන් ඉතින් මේ ආයිත් නෝ කතා නෝ සිතා account එක ආයිත් පටන් ගත්තා. ඉතින් බයින් තියෙන account තමයි දෙන්නේ. බයින් නැති account ගන්න නැහැ හරිද. ඉතින් මේ සාධාරණ මිලකට අපි වැඩේ කරමු. ඉතින් මේ මතක් කරන 0.77694224. ඉතින් කියන දුරකථන අංකයට මැසේජ් එකක් දාලා টොප් අප් කරගන්නවට වැඩිය account එක වැඩ කරන එක පට්ට හොඳයි හරිද. ඉතින් ඊට වැඩිය අපිට පුළුවන් අපින් logo එකක් හදාගන්න පුළුවන්. තව ඔය thumbnail ඒවා ඩිසයින් කරගන්න පුළුවන්. ඉතින් ඕන දෙයකට කතා කරන්න ගේම් එක ගැන මොකක් හරි දැනගන්න තියෙනවා නම් කියන්න. ඉතින් ෆස්ට් ලොගින් ඕනේ නැත්තම් බෑ කියලා කියන්න. ඉතින් අපි වාද දෙන්න යන්නේ නැහැ. ආයිත් account එක ඕනේ අරෝ මෙයා කියලා. ඔයාට ඕන දෙයක් කරන්න අපි කාලේ කන්න එන්න එපා. හරිද? ෆස්ට් ලොගින් දෙන්න බැරි නම් එන්න එපා. 077 869 account එකට 100,000ක් වගේ කීම දෙනවා. මොකක් හරි වුණත් අපේ කෑෂ් වලින් තමයි සල්ලි දෙන්නේ මේ. මොකද මේ account එකට අපි වගකීම දෙන නිසා හරිද. ඉතින් මේ මතක් කරන්න ඕනේ. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා subscribe කරලා share කරන්න. ඉතින් අපි ගියා මේ කලින් වීඩියෝ එක giveaway එක දෙන්න බැරි වුණා ඇත්තම කතාව හරිද. මොකද කියනවා නම් මේ ඒකේ මේව වෙන්නේ. ඒ කියන්නේ මේ මොනවද කමෙන්ට් එක පෙන්නන්නේ නැහැ. මේ ඔයාලටම ගිහින් බලා ගන්න පුළුවන්. නැත්නම් මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මේ පේන විදිහට පෙන්නන්නේ නැහැ හරිද. ඉතින් මේ මම ඒක හදාගෙන ඒකේ giveaway ටික දෙන්නම්. එහෙනම් අපි ගියා bye bye ආදරේ.